හොඳයි යාළුවනේ, අද අපි බලමු අපේ අලුත්ම ගෙදර, අපි හදන ගෙදර කළුගල් බැම්ම කොහොමද කරගෙන යන්නේ කියලා. අපි කළුගල් ෆවුන්ඩේෂන් එක පටන් ගන්න තියෙන්නේ. කළුගල් අත්තිවාරම අපිට තව බේස් වලවල් කීපයකුත් තියෙනවා කරන්න. අපිත් ඒත් අපේ වැඩ ඉවර ටිකේ තමයි දැන් මේ කළුගල් අත්තිවාරම පටන් ගන්න තියෙන්නේ. ඔයාලට පේනවා මේ තියෙන අපේ අර පැත්තේ ඉඳලා බේස් වලවල් ඉවර වෙලා ඒ පැත්තේ ඉඳලා අපි කළුගල් අත්තිවාරම කරගෙන යනවා. 2 cube ටිපර් වලින් තමයි අපි කළුගල් ගේන්නේ සයිට් එකට. 2 cube වලින් ගේන එක අපිට ලාභයි. අපි මෙතන පොළව හාරලා තිනවා අඩි 2.5 3 පිට පොළව හොඳ හයිය තියෙන පොළවට එනකන් අපි කාණුව හාරලා තමයි අත්තිවාරම් බඳින්නේ. අපි මේකේ පස් ටිකකුත් තියෙනවා අපි කලින් පුරවපු. අපේ අත්තිවාරමේ පළල අපි අංකල් 16 තමයි කරන්නේ. සක්ක කෑලි හදාගන්න අපිට මේ කළුගල් කඩන්නත් වෙනවා. මෙතන මේ බාත්රූම් ඒරියා එකක් තියෙන්නේ. අපි ඒකේ තමයි දැන් අත්තිවාරම බඳගෙන යන්නේ. මේ තියෙන කාපෝච් එක. මෙතන අපි අඟල් 6ක් 5ක් කරගෙන තමයි අත්තිවාරම් කරන්නේ. මේ තියෙන බාත්රූම් එකක්. මේ බෙඩ්රූම් එකක් තියෙන්නේ. මේ ඒරියා එක ලිවිං එක. තවත් බෙඩ්රූම් එක බාත්රූම් එකක්. අපි ටික දවසින් ටයි බීම් වල වැඩ ටික පටන් ගන්නවා. කළුගල් බැම්ම ගැන අපි ගොඩක් විස්තර කරපු වීඩියෝ එකක් තියෙනවා කලින් මම දාලා. ඒකත් බලන්න. මේ ගැනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න, මම රිප්ලයි එකක් දානවා අනිවාර්යෙන්. මේකේ ප්ලින්ත් බීම් වල වැඩ පටන් ගන්නකොට මම ඔයාලට සම්පූර්ණ විස්තරات එක්ක කම්බිත් එක්ක ඔක්කොම ෆුල් වීඩියෝ එකක් අරන් ඉන්නම්. එතකම් පස්සේ හම්බෙමු.